නිව්සීලන්ඩ් කියලා කියන්නේ බොහෝ දෙනෙක්ගේ ඩ්‍රීම් කන්ට්‍රි එකක්. ඉතින් අන්න ඒ වගේ ඩ්‍රීම් කන්ට්‍රි එකක ජීවත් වෙන්න බලාපොරොත්තු වෙන ඉන්න කෙනෙක් නම් ඔබ. එහෙම නැත්නම් ඒ වගේ රටක ඔබේ අධ්‍යාපන සිහිනය හැබෑ කරගන්න බලාපොරොත්තුෙන් ඉන්න කෙනෙක් නම් ඔබ ඒ සඳහා කොහොමද Tamanට අවශ්‍ය කරන සුදුසුකම් සපුරාගත යුත්තේ? ඉතින් මේක ගොඩක් දෙනෙක්ට තියෙන ගැටලුවක්. විශේෂයෙන්ම මේ වගේ රටකට ස්ටුඩන්ට් වීසා එකක් ප්‍රොසෙස් කරද්දී ඒ සඳහා ඔබ සම්බන්ධ විය යුතු ආකාරය ඔබ කොහොමද ඒ සඳහා සූදානම් වෙන්න ඕන මෙන්න මේ වගේ කරුණු කාරණා බොහොමයක් තියෙනවා. ඉතින් ඔබ නිවැරදි පාත් එක තෝරගත්තොත් අනිවාර්යයෙන්ම ඔබට මේ වීසා එක සක්සස් කරගන්න පුළුවන්. ඉතින් ඒ වෙනුවෙන් ඔබ ඉන්න ඕනේ තැන තමයි Dreamway Consultancy කියලා කියන්නේ. ඉතින් මහරගම පිහිටලා තියෙන Dreamway Consultancy ආයතනයේ තමයි අද දවසේදී අපි ආවිල්ලා ඉන්නේ. අද අපි ඔබට කියලා දෙන්න සූදානම් ඔබ කොහොමද ස්ටුඩන්ට් වීසා ප්‍රොසෙස් එකට රෙඩි වෙන්නේ කියලා. ඉතින් ඒක ගැන ඔබට කියා දෙන්න අද දවසේදී අපිත් එක්ක එකතු වෙනවා අපේ ඩිරෙක්ටර් ඒ වගේම ලයිසන්ස් නිව්සීලන්ඩ් ඉමිග්‍රේෂන් ඇඩ්වයිසර් මිස්ටර් ලහිරු කූරගම. ආයුබෝවන් ඔබට. ආයුබෝවන් සින්දුජා. හොඳයි මිස්ටර් ලහිරු අපි මුලින්ම කියමු දැන් කෙනෙක් තීරණය කළාට පස්සේ මම නිව්සීලන්ඩ් වලට යනවා. මම මෙන්න මේ වගේ පාත්වේ එකක් තෝරගන්නවා මගේ අනාගතය වෙනුවෙන්. මෙහෙම තීරණය කළාට පස්සේ මුලින්ම මොකක්ද අපි කරන්න ඕනේ දේ? කෙනෙක් නිව්සීලන්ඩ් යනවා කියලා ඇත්තටම දැන් හැමෝම යන්න ආසයිනේ. එතකොට දැන් නිව්සීලන්ඩ් ස්ටුඩන්ට් වීසා එකකට යනවා කියලා තීරණය කරාට පස්සේ තමන් බලන්න ඕන වැදගත්ම දේවල් කීපයක් තියෙනවා. ඇත්තටම ඒ කියන්නේ එක ස්ටෙප් එකක්ම කියලා නෙමෙයි. ඇත්තටම ඔය දේවල් කීපෙම තමන් ඉස්සලම හොයලා බලන එක කරන්න ඕන. මොකද හේතුව තමයි අපිට ඇත්තටම ගොඩාක් ළමයි එනවා. ඒ කියන්නේ ඒජන්ට් කිව්ව නිසා තමයි මේ කෝස් එක කරන එක. ඒ කියන්නේ අපිටත් ඇවිල්ලා කියනවා අර ඒජන්ට් කෝ මේ කෝස් එක හොඳයි. එහෙම නැත්නම් මෙන්න මේ කොලෙජ් එකට යන්න. මෙන්න මේ ලොකේෂන් එකට යන්න. කියන්නේ ඒ දේවල් තීරණය කරන්න කලින් ඇත්තටම බලන්න ඕන දේ තමයි තමන් ඉස්සෙල්ලාම ඉන්වෙස්ටිගේට් කරලා බලන්න ඕන අවශ්‍ය වෙන ෆන්ඩ්ස් ප්‍රමාණය කොච්චරක්ද. තමන්ගේ এডুকেෂන් ක්වොලිෆිකේෂන්ස් කොහොමද? තමන් යන්නේ ඉන්නේ මොන ලොකේෂන් එකකටද? මොන කෝස් ලෙවල් එකකටද? එතකොට ඔය දේවල් ටික තමන් ඉස්සෙල්ලාම ඉන්වෙස්ටිගේට් බලන්න ඕනේ. බලලා තමන් තීරණය කරන්න ඕන තමන්ගේ ෆන්ඩ්ස්, තමන්ගේ এডুকেෂන්, තමන්ගේ වර්ක් එක්ස්පීරියන්ස් සහ තමන්ගේ ඉංග්‍රීසි කියන ওই දේවල් ටික ඔක්කොම ඉස්සෙල්ලාම තමන් කන්සිඩර් කරලා බලලා තමයි තමන්ගේ ඊළඟ ස්ටෙප්ස් වලට ඇත්තටම යන්න ඕන. නිව්සීලන්ඩ් වලදී අපි කෝස් එකක් තෝරගන්නකොට මොන වගේ කරුණු කාරණාද අපි සලකා බලන්න ඕනේ අපි තෝරගන්න කෝස් එකේදී? හිතන්න ඕන දේවල් කීපයක් තියෙනවා. ඒ කියන්නේ පළවෙනිම දේ දැන් තමන් කෝස් එකක් තෝරගන්නකොට බලන්න ඕන දේ තමයි ඒ කෝස් එක තමන්ට කොච්චර රිලෙවන්ට් වෙනවද කියන එක. කියන්නේ තමන්ට මේ කොයි විදිහකටවත් රිලෙවන්ට් නැති කෝස් එකක් කරන්න යන්නේක එක පැත්තකින් ඒක ඇත්තටම තමන්ගේ වීසා එක අන්සක්සස්ෆුල් වෙන්නත් පුළුවන්. වගේම ඇත්තටම තමන් ඒ වගේ කෝස් එකක් කරා කියලා තමන්ට නිව්සීලන්ඩ් වලට ගිහිල්ලා ඒකෙන් තමන්ට ඇත්තටම ප්‍රයෝජනයක් ගන්නත් බෑ. ඒ නිසා තමන් ඉස්සෙල්ලාම කන්සිඩර් කරන්න ඕන තමන්ට ඒ කෝස් එක කොච්චර රිලෙවන්ට් වෙනවද කියන එක. ඒ වගේම තමන් බලන්න ඕනේ ඒ තමන් ඉගෙන ගන්න දැන් සමහර කෝසස් තියෙනවා ඇත්තටම ඒ කියන්නේ කෝස් එක එක්සැම්පල් එකක් මැනේජ්මන්ට් උනාට මැනේජ්මන්ට් වල තියෙනවා ස්පෙෂලයිසේෂන්ස්. ඒකෝ තමන් බලන්න ඕන ඒ අදාළ ස්පෙෂලයිසේෂන් එකෙන් තමන්ට මොන වගේ ඔපචුනිටිස් තියෙනවද කියන එක. ඒ වගේම තමන් බලන්න ඕන සමහරලාට දැන් නිව්සීලන්ඩ් වල දැන් සමහර ජොබ්ස් තියෙනවා ග්‍රීන් ලිස්ට් එකේ තියෙනවා ඩිමාන්ඩ් ජොබ් එකක් විදියට. ඒ වගේ ඒ අදාළ කරන කෝස් එක through තමන්ට යන්න පුළුවන් දේ වගේ ඩිමාන්ඩ් එකක් තියෙන ජොබ් එකකට. එතකොට එහෙම දේවල් කන්සිඩර් කරලා බලන අතරෙම තමන් බලන්න ඕන තමන්ගේ ඇත්තටම තමන් මේ කෝස් එක කරන එකේ තමන්ගේ තියෙන ෆියුචර් ප්ලෑන් එක මොකක්ද කියන එක. එතකොට ඒ තමන්ගේ තියෙන ප්ලෑන් එකත් එක්ක මේ කෝස් එකේ තියෙන අවුට්කම් එක ඒක මැච් වෙනවද කියලා බලන්න ඕන. තමන්ට මේ කෝස් එක කරන්න පුළුවන්ද කියලා බලන්න ඕන. සහ ඒ වගේම තමන්ගේ බජට් එකට මේ කෝස් එක මැච් වෙනවද කියන එකත් අනිවාර්යයෙන්ම බලන්න ඕන. ඒ වගේම දැන් තමන් අධ්‍යාපනය ලබන විෂය ක්ෂේත්‍රයක් තියෙනවනේ. එතකොට අපි නිව්සීලන්ඩ් ගිහිල්ලත් ඒ සබ්ජෙක්ට් ඒරියා එකෙන්මද අපි උසස් අධ්‍යාපනය හදාරන්න ඕනේ? එහෙම නැත්නම් අපේ සබ්ජෙක්ට් එක වෙනස් කරන්න පුළුවන් කමක් තියෙනවද? වෙනම පැතිකඩකට අපිට යොමු වෙන්න හැකියාවක් තියෙනවද නිව්සීලන්ඩ් ස්ටුඩන්ට් වීසා එකේදී? ඔව් මෙහෙමයි. ඒ කියන්නේ ඒක තමන් ලංකාවෙන් යනකොට තමයි ඇත්තටම තීරණය කරන්න ඕන තමන් යන සබ්ජෙක්ට් ඒරියා එක මොකක්ද කියන එක. එතකොට මේ එහෙම තීරණය කරනවා කියන එකේදී දැන් තමන් ඉගෙනගත්ත පැත්තම තමන් ගිහිල්ලා නිව්සීලන්ඩ් වල මාස්ටර් එකක් කරන්න ඕනේ කියලාවත් පෝස්ට් ග්‍රැජුවේට් එකක් කරන්න ඕනේ කියලාවත් එහෙම දෙයක් නැහැ. හැබැයි එතන තියෙන වැදගත්ම දේ තමයි තමන් ඒ සිලෙක්ට් කරගන්න කෝස් එක තමන්ට රිලේටඩ් වෙන්න ඕනේ. ඒ කියන්නේ ගොඩක් දුරට දැන් අපි එක්සැම්පල් එකක් හිතමුකෝ මෙහෙම. දැන් කෙනෙක්ට සමහරලාවට ඩිග්‍රී එකක් තියෙන්න පුළුවන් අපි හිතමු ඉංජිනේරින් වලින්.
එතකොට ඉංජිනේරින් ඩිග්‍රී එකක් තියෙන කෙනෙක්ට අවශ්‍ය නම් ඇත්තටම මැනේජ්මන්ට් වලට දාලා මාස්ටර් එකකට යන්න පුළුවන්කම තියෙනවා. මොකද ඒකට හේතුව තමයි තමන් ඉගෙනගත්ත ඉංජිනේරින් වුණාට අර මැනේජ්මන්ට් ෆීල්ඩ් එක තමන්ට අවශ්‍ය වෙනවා. ඒ කියන්නේ තමන් ඉංජිනේරින් ෆීල්ඩ් එකේ වුණත් උඩට යනකොට වාට people management, money management ඒ වගේ ගොඩාක් දේවල් අවශ්‍ය වෙනවා ඉංජිනේර් කෙනෙක් වුණත් මැනේජ්මන්ට් වලට අදාළ දේවල්. ඒකට තමන් ඉංජිනේර් කෙනෙක් වුණත් තමන්ට අර මැනේජ්මන්ට් වගේ කෝස් එකක් කරන්න පුළුවන්. බට් සමහර කෝසස් තියෙනවා වාට අනිවාර්යෙන්ම ඒ අදාළ බැචලර් එකක් හෝ අදාළ ක්වොලිෆිකේෂන් එකක් ඒ රිලෙවන්ට් ෆීල්ඩ් එකෙම තියෙන්න ඕනේ වාට ඒ වගේ මාස්ටර් එකක් කරන්න නම්. එතකොට ඒ වගේ රික්වයර්මන්ට් එකක් තියෙන කෝස් එකකට යන්න නම් අනිවාර්යෙන්ම අර වගේ බැචලර් එකක් Tamanට අවශ්‍ය වෙනවා. දැන් එක්සැම්පල් එකක් අපි ගත්තොත් දැන් මැනේජ්මන්ට් කර ඉන්න කෙනෙක්ට එකපාරටම ඉංජිනේරින් වලට ලොකු ඩිමාන්ඩ් එකක් නිව්සීලන්ත වල තියෙනවා කියලා එයාට සිවිල් ඉංජිනේරින් මේ මාස්ටර්ස් එකකට යන්න බෑ. මොකද හේතුව සිවිල් ඉංජිනේරින් මාස්ටර් එකට යන්න නම් Tamanට අදාළ රික්වයර්මන්ට් සෙට් එකක්ම තියෙනවා. එතකොට දමුත් දැන් අපේ තුමු ඉංජිනේර් කෙනෙක්ට මැනේජ්මන්ට් මාස්ටර් එකකට යන්න පුළුවන්. එතකොට ඒ වගේ අර තමන් ඉගෙනගත්ත ෆීල්ඩ් එකෙන්ම යනවද කියන එකම නෙමෙයි. ඇත්තටම තමන් බලන්න ඕන දේ තමයි ඒ කියන්නේ දැන් ඔයා යන්නේ ස්ටුඩන්ට් කෙනෙක් විදිහටනේ ඔයා යන්නේ ස්ටුඩන්ට් වීසා එකකට. එතකොට යන්න ඉගෙන ගන්න නම් තමන් බලන්න ඕනේ මේ කරන කෝස් එක තමන්ට රිලෙවන්ට්ද? එතකොට මේ කෝස් එක තමන්ට මැච් වෙනවද නැද්ද කියන එක. මොකද එහෙම නැති වුණොත් වෙන්නේ ඔයාගේ වීසා එකට ඒක ඉම්පැක්ට් එකක් එනවා වගේම ඔයා ඉගෙන ගන්න කෝස් එකෙන් ඔයාට සමහරට වැඩක් ගන්න බැරි වෙන්නත් පුළුවන්. අපි අහලා තියෙනවා රිසර්ච් බේස්ඩ් මාස්ටර්ස් සහ කෝස් බේස්ඩ් මාස්ටර්ස් කියලා මාස්ටර්ස් ඩිග්‍රීස් දෙකක් ගැන. එතකොට මේ මොකක්ද මේ දෙක කියලා අපි මුලින්ම හැඳින්වීමක් කරමු. මොන වගේ බෙනිෆිට්ස්ද මේ වගේ කෝසස් හරහා මේ වගේ මාස්ටර්ස් හරහා අපේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ලැබෙන්නේ? ඔව් මේ එතකොට දැන් ලංකාවේ ගොඩක් ස්ටුඩන්ට්ස්ලා අතර ජනප්‍රියයි මේ දවස්වල රිසර්ච් බේස් මාස්ටර්ස් කියන නැත්නම් අපි කියනවා තීසිස් බේස් මාස්ටර් එකක් කියන එක. එතකොට මේ කෝස් බේස් මාස්ටර්ස් and රිසර්ච් බේස් මාස්ටර්ස් වල තියෙන වෙනස ඇත්තටම කෝස් බේස් මාස්ටර් එකේදී ඔයා ඇත්තටම ඒ කියන්නේ ඔයා සබ්ජෙක්ට් ස්ටඩි කරන එක තමයි ඒ වගේ මාස්ටර් එකේදී වෙන්නේ. ඔයාට ඉගෙන ගන්න සබ්ජෙක්ට් ප්‍රමාණයක් තියෙනවා. සාමාන්‍යයෙන් අවුරුද්දක් නම් 120 ක්‍රෙඩිට් පොයින්ට්ස් වලට ඉක්වල් වෙන විදිහට සබ්ජෙක්ට්ස් තියෙනවා. අවුරුදු එකමාරක් නම් 180 ක්‍රෙඩිට් පොයින්ට්ස් වලට ඉක්වල් වෙන සබ්ජෙක්ට්ස් තියෙනවා. සහ ඒකේ සමහරට එක සබ්ජෙක්ට් එකක් විදිහට රිසර්ච් එකක් තියෙන්න පුළුවන්. බට අපි රිසර්ච් බේස් මාස්ටර් එකක් කියලා කියන්නේ ඔයාගේ සම්පූර්ණ මාස්ටර් එකෙන් ඒ කියන්නේ ලොකුම පෝෂන් එක බේස් වෙලා තියෙන රිසර්ච් එකකට. ඒ කියන්නේ අඩුම ගාන ක්‍රෙඩිට් පොයින්ට්ස් 90කට වඩා වැඩි මාස්ටර් එකකට තමයි අපි රිසර්ච් බේස් මාස්ටර් එකක් කියලා කියන්නේ. එතකොට රිසර්ච් බේස් මාස්ටර් එකට ගොඩ දෙනෙක් යන්න ඇත්තටම අද දැන් වෙනකොට ලංකාවේ තියෙන ට්‍රෙන්ඩ් එක ඒක තෝරගන්න හේතුවක් වෙලා තියෙනවා. ඇත්තටම ස්ටුඩන්ට්ස්ලාට මේ ෆුල් ටයිම් වර්කින් රයිට්ස් හම්බ වෙනවා ඔයා රිසර්ච් බේස් මාස්ටර් එකට ගියොත්. ඒ කියන්නේ නිව්සීලන්ත ඉමිග්‍රේෂන් ඉන්ස්ට්‍රක්ෂන්ස් වල කියන්නේ ඔයා රිසර්ච් බේස් මාස්ටර් එකට හෝ PhD ස්ටුඩන්ට් කෙනෙක් නම් ඔයාට මේ full time work කරනවා. You can work full time while you are studying. එහෙම තමයි New Zealand instructions වල කියන්නේ immigration එකෙන් කියන්නේ. එතකොට අර full time working rights කියන එක advantage එකක් research එකට ඇද්දි. මොකද ඒකට හේතුව තමයි ඔයාට හැමදාම lectures යන්න නැහැ. ඔයාට කරන් තියෙන්නේ research එකක් කරන එක තමයි තියෙන්නේ. ඒ නිසා තමයි ඔයාට research based masters වලදී ඒ වගේ මේ වෙනම benefit එකක් තියෙන්නේ. but ඔයා course based එකකට යනවා නම් ඔයාට 20 hours තමයි working rights තියෙන්නේ. but ඔයා relevant subjects ලොකු ප්‍රමාණයක් මේකෙන් ඉගෙන ගන්නවා. එතකොට දැන් ඔයා course based master එකට යනවා නම් ඔයා relevant subjects ලොකු ප්‍රමාණයක් ඉගෙන ගන්නවා. ඒ subjects වලින් Tamanට ලොකු මේ knowledge එකක් එනවා. ඒකට Taman මෙතනදී බලන්න ඕනේ දැන් මම immigration advisor කෙනෙක් විදිහට advice කරන දේ තමයි දැන් Taman ඒ working rights වත් නැත්තම් මොනවා දේවල්වත් බලාගෙන නෙමෙයි අතන student එකකට යන්න ඕනේ. දැන් Taman student visa apply කරන්නේ ඔයා genuine student කෙනෙක් විදිහට New Zealand ගිහලා ඉගෙන ගන්න. එතකොට ඔයා genuine student කෙනෙක් වෙනවා නම් ඇත්තටම ඔයා රිසර්ච් එකක් සිලෙක්ට් කරගන්න ඕනේ. ඔයාට රිසර්ච් එකක් කරන්න කේපබිලිටි එකක් තියෙනවා නම්. කියන්නේ දැන් තමන් ජීවිතේ කවදාවත් රිසර්ච් එකක් කරන්න නැතුව කේපබිලිටි එකක් නැතුව රිසර්ච් එකක් කරන්න යන එකෙන් තමන්ට සමාජලාවට ලොකු ප්‍රශ්න වලට මුහුණ දෙන්න පුළුවන් නිව්සීලන්ත වලට ගියාට පස්සේ වුණා. ඒ වගේම තමන්ගේ වෙනම අපි හිතමු කැරියර් එකේ ප්ලෑන් එකක් තියෙනවා නම් PhD එකක් කරන්න ඕනේ. මම මෙතනින් එහා ડોක්ටරේට් එකකට යන්න ඕනේ. අන්න එතකොට තමන්ට රිසර්ච් මාස්ටර් එකක් ලොකු හෙල්ප් එකක් වෙනවා. බට් ඔයාට හිතනවා නම් නෑ මගේ ප්‍රොෆෙෂනල් කැරියර් එකේ මම ඉස්සරහට යන්න ඕනේ මම අදාළ සබ්ජෙක්ට්ස් ඉගෙන ගන්න ඕනේ වගේ දෙයක්. ඔයාලට එතකොට කෝස් බේස් මාස්ටර් එකක් කරන්න පුළුවන්. ඉතින් ඇඩ්වාන්ටේජස් විදිහට ඒ තමන් සිලෙක්ට් කරගන්න මාස්ටර් එක විදිහට හම්බෙන ඇඩ්වාන්ටේජ් එකක් තමයි අර කියන දේ ඔයාලට ෆුල් ටයිම් වර්කින් රයිට්ස් හම්බෙනවා නැත්නම් 20 hours work කරන්න පුළුවන් කියන එක. බට් ඒක දිහා බලාගෙන ඔයා මාස්ටර්ස් ටයිප් එක සිලෙක්ට් කරන්න හොඳ නෑ. ඒ වගේම තවත් ගොඩක් දෙනෙක්ට තියෙන ගැටලුවක් තමයි අපිට මේ lower level courses වලට නිව්සීලන්ත වලට යන්න බැරිද? මාස්ටර්ස් වලට එහෙම නැත්නම් බැචලර්ස් වලට යන කට්ටියට අපි වැඩිපුරම දකින්න ඇත්තටම ඒවට විතරද යන්න පුළුවන්. අපිට සාමාන්‍ය කෝස් එකකට නිව්සීලන්ත වලට ඇප්ලයි කරන්න බැරිද? ඔව් ඒකට උත්තරේ මෙහෙමයි. තමන්ට ඊට පල්ලෙහා තියෙන කෝස් එකකට උනත් යන්න පුළුවන්කම තියෙනවා.
කියන්නේ තමන්ට අවශ්‍ය නම් ඩිප්ලෝමා එකකට යන්න තමන්ට ඒ වගේ අවුරුද්දක ඩිප්ලෝමා එකක් අවුරුදු දෙකක ඩිප්ලෝමා වෙන්න පුළුවන්. ඒ වගේ කෝසස් වලට යන්න පුළුවන්කම දැන් තව තියෙනවා ග්‍රැජුවේට් ඩිප්ලෝමාස් කියලා જાතියක්. ඒවටත් යන්න පුළුවන්කම තියෙනවා. ඇත්තටම දැන් ඔතනදී ගොඩ දෙනෙක් බලන දේ තමයි මේ දැන් කෝස් එකක් කරාට පස්සේ අපිට හම්බ වෙනවනේ පෝස්ට් ස්ටඩි වර්ක් විසා එකක් කියලා එකක්. එතකොට තමන් ඉගෙන ගන්න කෝස් එකෙන් පස්සේ ඇත්තටම පෝස්ට් ස්ටඩි වර්ක් විසා එකක් හම්බ වෙන එක තමන්ට ගොඩක් වැදගත්. මොකද ඒක තමයි ඔයාට දෙන ඔපචුනිටි එක. ඔයා එහි ස්ටඩි කරපු දේත් එක්ක නිව්සීලන්ඩ් එක්ස්පීරියන්ස් එකක් ගන්න. ඒක ඔයාට හම්බෙන එක්තරා බෙනිෆිට් එකක්. ඔයා නිව්සීලන්ඩ් වල ස්ටඩි කරන්න ගියාට පස්සේ. හැබැයි දැන්ට තියෙන ඉමිග්‍රේෂන් ඒ අදාළ සිස්ටම් එකේ හැටියට ඔයා බැචලර්ස් වලට පල්ලෙහා ලෙවල් එකක කෝස් එකකට ගියොත් ඉතින් පොඩි කෝසස් ප්‍රමාණයක් විතරයි තියෙන්නේ. ඔයාට පෝස්ට් ස්ටඩි වර්ක් විසා එකක් හම්බෙන. එතකොට ඔයා ඒ අදාළ කෝස් එකකට නොගිහිල්ලා ඔයා මොකක් හරි ගාන අඩුයි හරි මොනවා හරි හේතු නිසා පොඩි ඩිප්ලෝමා එකකට ගියොත් ඔයාට අර හම්බෙන කියන පෝස්ට් ස්ටඩි වර්ක් විසා කියන බෙනිෆිට් එක හම්බෙන්නේ නැති වෙලා යනවා. සහ ඔයා ඊට පස්සේ ඔයාගේ ෆැමිලි එකක් ඉන්නවා නම් ඔයාගේ පාර්ට්නර් වෙන්න පුළුවන්, ඔයාගේ බබාලා වෙන්න පුළුවන්. ඒගොල්ලන්ව වුණත් අරන් යන්න පුළුවන් වෙන්නේ ඔයා මාස්ටර්ස් හෝ එහෙම නැත්නම් මේ පෝස්ට් ග්‍රැජුවේට් ඩිප්ලෝමා ඒ වගේ අර ඒ කියන්නේ අර ඉමිග්‍රේෂන් ඉන්ස්ට්‍රක්ෂන්ස් වල මෙන්ෂන් කරලා තියෙන කෝසස් වලට විතරයි. ඉතින් ඔයාගේ ප්‍රශ්නට උත්තරය ඇත්තටම පොඩි කෝසස් වලට යන්න පුළුවන්. අපිට අනිවාර්යෙන් බැචලර්ස් වලට පල්ලෙහා කෝසස් වලටත් යන්න පුළුවන්. හැබැයි ඔයාට අර හම්බෙන බෙනිෆිට්ස් වල ලොකු අඩුවක් තියෙනවා. ඔයා ඒ වගේ පොඩි කෝස් එකකට නිව්සීලන්ඩ් වල ස්ටඩි කරන්න ගියොත්. ස්ටුඩන්ට් වීසා වලින් නිව්සීලන්ඩ් වලට යන කෙනෙක්ට ලැබෙන අනෙකුත් ප්‍රයෝජන අපි ඒ ගැන තමයි ඊළඟට කතා කරන්නේ. ඔව් අර මම කලින් කිව්වා වගේ හම්බෙන මේ ප්‍රධාන බෙනිෆිට් එකක් තමයි තමන් අදාළ හරි කෝස් එකකට ගියොත් තමන්ට ඒ කෝස් එකෙන් පස්සේ පෝස්ට් ස්ටඩි වර්ක් විසා එකක් හම්බ වෙනවා. ඒ කියන්නේ ඔයා මාස්ටර්ස් ලෙවල් එකකට ගියොත් ඔයාට 3 years පෝස්ට් ස්ටඩි වර්ක් විසා එකක් හම්බ වෙනවා. ඔයා බැචලර් එකක් කම්ප්ලීට් කරොත් ඔයාට 3 years පෝස්ට් ස්ටඩි එකක් හම්බ වෙනවා. ඊට අමතරව ඔයාට ග්‍රැජුවේට් ඩිප්ලෝමාස් කියලා තියෙනවා. හැබැයි හැම ග්‍රැජුවේට් ඩිප්ලෝමා එකම නැහැ. ඉමිග්‍රේෂන් එක සිලෙක්ට් කරපු ග්‍රැජුවේට් ඩිප්ලෝමාස් කීපයක් තියෙනවා. ඒ විදිහේ ග්‍රැජුවේට් ඩිප්ලෝමා එකකට ගියා වුණත් ඔයාට පෝස්ට් ස්ටඩි වර්ක් විසා එකක් සමහරට අවුරුද්දක් හම්බ වෙනවා ග්‍රැජුවේට් ඩිප්ලෝමා එකකට වගේ ගියොත් ඒ අදාළ සිලෙක්ටඩ් ග්‍රැජුවේට් ඩිප්ලෝමා එකකට ගියොත්. ඉතින් එතකොට ඒක එක බෙනිෆිට් එකක් ඔයාට හම්බෙන පෝස්ට් ස්ටඩි වර්ක් විසා එක. ඊට අමතරව ඔයාට ඒක සිලෙක්ටඩ් බැචලර්ස් තියෙනවා ග්‍රීන් ලිස්ට් එකත් එක්ක මෙන්ෂන් කරපු බැචලර්ස්. එහෙම නැත්නම් ඔයා මාස්ටර් එකකට වගේ ගියොත් ඔයාට ඔයාගේ මේ පාර්ට්නර්ව අරගෙන යන්න පුළුවන්කම තියෙනවා. ඒ පාර්ට්නර්ට එතකොට ෆුල් ටයිම් වර්කින් රයිට්ස් හම්බ වෙනවා. ඊට අමතරව ඔයාට ඉස්කෝලේ වාසේ බබාලා ඉන්නවා නම් ඒගොල්ලන්ට ඒගොල්ලන්ව ඇත්තටම ඩොමස්ටික් ස්ටුඩන්ට් කෙනෙක් විදිහට තමයි කන්සිඩර් වෙන්නේ. එතකොට ඒ කියන්නේ ස්කූල්ස් වලට පේ කරන්න අවශ්‍යතාවයක් නැහැ. ඉතින් ඇත්තටම මේන් තව තියෙන බෙනිෆිට් එකක් තමයි ඔයාට ඔයාගේ ෆැමිලි එකත් එක්ක මයිග්‍රේට් වෙන්න පුළුවන්කම තියෙන එක. ඊට අමතරව ඔයාට ඇත්තටම එතනින් එහාට ඔයාට ස්ටුඩන්ට් කෙනෙක් විදිහට ඉගෙනගෙන ඉවර වෙලා ඔයාට පුළුවන් නම් නිව්සීලන්ඩ් වල අවైలබල් වෙලා තියෙන PR පාත්වේ එකක් හරහා ඒක රෙසිඩෙන්සි පාත්වේ එකක් හරහා රෙසිඩෙන්සි ඇප්ලයි කරන්නත් ඔයාට පුළුවන්කම තියෙනවා. සහ නිව්සීලන්ඩ් වල සෙටල් වෙන්න ඔපචුනිටි එකක් තියෙනවා. මොකද ඔයා ඇත්තටම නිව්සීලන්ඩ් වල ස්ටඩි කරාට පස්සේ ඔයාට රෙසිඩෙන්සි පාත්වේ එකෙත් ඔයාට ලොකු මේ අදාළ පොයින්ට්ස් ප්‍රමාණයක් ලැබෙනවා. ඒ වගේ බෙනිෆිට්ස් ගොඩක් ඔයාට ස්ටුඩන්ට් වීසා එකකට යන එකකින් ලැබෙනවා. ඊළඟ ප්‍රධානම ප්‍රශ්නේ මිස්ටර් ලහිරු ගොඩක් දෙනෙක්ට තියෙන ගැටලුවක් මේක. කොහොමද වයස් සීමාව? අපි ස්ටුඩන්ට් වීසා ඇප්ලයි කරන්න නම් අපේ වයස මොන සීමාවේ තිබිය යුතුයිද? ඒ ප්‍රශ්නට උත්තරේ මේ නිව්සීලන්ඩ් වල ඇත්තටම ඔයාට අපි කතා කරොත් මාස්ටර්ස් තමයි ඇත්තටම ගොඩ දෙනෙක් යන්නේ සාමාන්‍ය මාස්ටර්ස් and PhDs වලට යන අය ඉන්නවා. අපි කතා කරොත් පෝස්ට් ග්‍රැජුවේට් සයිඩ් එකේ. එතකොට ඔයාට මාස්ටර්ස් වලට යද්දි ඇත්තටම බැචලර් එකට ගියා වුණත් ඔයාට ඒජ් ලිමිට් එකක් නිව්සීලන්ඩ් වල නැහැ. ඒ කියන්නේ ගොඩ දෙනෙක් හිතනවා මගේ වයස දැන් අවුරුදු 50 ගාණක් වෙනවා 50ට ළඟයි 55ට ළඟයි මට ස්ටුඩන්ට් වීසා යන්න පුළුවන්ද? නමුත් ඔයාට ඒජ් එකේ කිසිම බාධාවක් නැහැ නිව්සීලන්ඩ් වල ස්ටඩීස් වලට යන්න. ස්පෙෂලි මාස්ටර්ස් වලට ඔයාට අවුරුදු කීය වුණත් යන්න පුළුවන්කම තියෙනවා. එතකොට ඔයාගේ ඒජ් එක වැදගත් වෙන්නේ ඇත්තටම ඔයා ඉගෙන ගන්න යන එකට නෙමෙයි. නමුත් ඔයා හිතන් ඉන්නවා නම් නිව්සීලන්ඩ් වල ඒ කියන්නේ ස්ටඩීස් කරාට පස්සේ ඔයාට හම්බෙන පෝස්ට් ස්ටඩි වර්ක් වීසා එක හරිය වෙන ඔපචුනිටි එකක් යූස් කරලා ඔයා අවైలබල් වෙලා තියෙන රෙසිඩෙන්සි පාත්වයකින් රෙසිඩන්ස් දාන්න හිතාගෙන ඉන්නවා නම් ඔයාට අවුරුදු 55න් පස්සේ නිව්සීලන්ඩ් වල රෙසිඩෙන්සි ඇප්ලයි කරන්න බෑ. එතකොට ඔයා එතනදී කන්සිඩර් කරලා බලන්න ඕනේ ඔයාට එහෙම පර්පස් එකකුත් තියෙනවා නම් ඔයාට ඒ කියන්නේ ස්ටුඩන්ට් වීසා යන්න ඔයාගේ ඒජ් එකේ ප්‍රශ්නයක් නැහැ ස්පෙෂලි මාස්ටර්ස් වලට. බට් ඔයාගේ
ඔයා ඒ කවදාහරි දවසක ඔයා රෙසිඩෙන්සි වගේ එකක් ඇප්ලයි කරන්න හිතන් ඉන්නවා නම් ඔයාට අවුරුදු 55ට වැඩි නම් ඔයා රෙසිඩෙන්සි ඇප්ලයි කරන දවස වෙද්දී ඔයාට නිව්සීලන්ත වල රෙසිඩෙන්සි ඇප්ලයි කරන්න බෑ. එතකොට ඔයා අහපු ප්‍රශ්නෙට උත්තරේ තමයි නිව්සීලන්ත වල ස්ටුඩන්ට් වීසා යන්න ඒජ් එකේ ප්‍රශ්නයක් නෑ. ඒ අපි විශේෂයෙන් කිව්වේ මාස්ටර්ස් වලට. ඒතකොට බැචලර්ස් ගැන කතා කරොත් බැචලර්ස් යන අයටත් ඇත්තටම ඒජ් එකේ ප්‍රශ්නයක් නැහැ. නමුත් ඔතන තියෙන්නේ දැන් හිතන්නකෝ ඔයාගේ වයස අවුරුදු 40ක්. එතකොට ඔයාට දැන් බැචලර් එකක් කරන්න ඕන. හැබැයි ඉතින් ඔයා අවුරුදු එතකොට ඔයාගේ අන්තිමට ඔයා එතකොට ඔයාට ඇත්තටම බැචලර් එකක් නැත්තම් ඔයාට දැන් ඔයා බැචලර් එකක් කරන්න බලන්නේ. එතකොට ඇත්තටම අපි බලන්න ඕනේ ඔයාගේ A levels ඉවර වුණේ අවුරුදු 19 නම් ඔයා 40ක් වෙනකන් ඔයා මොකද්ද කරේ? ඒ කියන්නේ ඔයාගේ එතන ටිකක් ලොකු ગેප් එකක් තියෙනවා. එතකොට ඒ වගේ දේවල් හරියට අපි ජස්ටිෆයි කරන්න ඕනේ. ඇත්තටම ඒජ් එක එහෙම ලොකු ප්‍රශ්නයක් නැහැ. නමුත් Taman ඇත්තටම ජෙනුවින් ස්ටුඩන්ට් කෙනෙක් කියන එක ඉමිග්‍රේෂන් එකට ජස්ටිෆයි කරන්න පුළුවන්කම තියෙනවා. නිව්සීලන්ඩ් කියන්නේ බොහෝ දෙනෙක්ගේ ඩ්‍රීම් කන්ට්‍රී එකක්. ඉතින් නිව්සීලන්ඩ් වගේ ඩ්‍රීම් කන්ට්‍රී එකක ජීවත් වෙන්න ඔබත් හීන දැක්කනම් ඒ සඳහා ඔබ ස්ටුඩන්ට් වීසා බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙක් නම් ඔබ අනිවාර්යයෙන්ම එන්න ඕන තැනකට තමයි අද දවසේදී අපි ඇවිල්ලා ඉන්නේ. ඒ තමයි මහරගම්පිටිලා තියෙන ඩ්‍රීම් වේ කන්සල්ටන්සි ආයතනයට. ඉතින් අද දවසේදී අපි ඔබට පැහැදිලි කරලා දෙන්න සූදානම් වෙනවා ඔබ ස්ටුඩන්ට් වීසා ඇප්ලයි කරන්න බලාපොරොත්තුෙන් ඉන්න කෙනෙක් නම් ඒ process එකට ඔබ රෙඩි වෙන්න ඕනේ කොහොමද? පළවෙනි පාත් එකේ ඉඳලා අවසානයේ දක්වා ඔබ කළ යුත්තේ කුමක්ද? ඉතින් මෙන්න මේ වගේ ගැටලු රසකට අපි අද දවසේදී ඔබට නිසි පිළිතුරු ලබා දෙන්න සූදානම් වෙනවා.